ලංකාවේ සාමාන්‍ය පවුලක ඉපදුණු අවුරුදු 23 ගර්ල් කෙනෙක් තමන්ම හම්බ කරපු සල්ලි වලින් රුපියල් කෝටියකට වඩා වටින සිවික් එකක් ගත්ත කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අද මගේ ජීවිතේ මම වැඩිපුරම සතුටු වෙන දවසක්. ඊක්වෙස්ට් ස්ටාෆ් එකේ ඉන්න අවුරුදු 23 ගර්ල් කෙනෙක් තමන්ම හම්බ කරපු සල්ලි වලින් රුපියල් කෝටියකට වඩා වටින සිවික් එකක් අරගෙන තියෙනවා. ලංකාවේ ඔයාලට ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙන්නේ කම්පැනිස් වල ඕනර්ස් ලාගේ සක්සස් ස්ටෝරිස්. එහෙම නැත්නම් එයාලගේ අචීව්මන්ට්. ඒ ස්ටෝරිස් ඇතුළත කියවන දෙයක් තමයි මගේ ළඟ මෙච්චර වැඩ කරනවා, අච්චර වැඩ කරනවා කියන එක. ඉතින් මේ වැඩ කරන අය මේ මාසේ සැලරි එක අරගෙන ඊළඟ මාසේ සැලරි එක ලැබෙනකන් රෝලක් ගහද්දි මට වුණේ අන්නේ සිස්ටම් එක වෙනස් කරන්න. මම ඊක්වෙස්ට් එක බිල්ඩ් කරේ ලංකාවේ ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලන්ට ඔන්ලයින් බිස්නස් වලින් තමන්ගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න පුළුවන් පාත් එකක් විදියට. ඉතින් ඊක්වෙස්ට් එකේ වැඩ කරන ඒ වගේම දවසින් දවස දියුණු වෙන්න ඕන. අද වෙද්දි මම හිතපු දේ ප්‍රැක්ටිකලි වෙලා තියෙනවා. ලංකාව වගේ රටක ඉපදිලා මේ වගේ ගාණක් දීලා වාහනයක් ගන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ඇත්තටම ලොකු අචීව්මන්ට් එකක්. ඒ වගේම මම හදපු සිස්ටම් එක ඇතුලේ ඕනම කෙනෙකුට සක්සස් වෙන්න පුළුවන් කියන එකට මේක හොඳ ප්‍රූෆ් එකක්. කම්පැනි එක ඕන කෙනෙක් විදියට මගේ ළඟ වැඩ කරන මිනිස්සු දවසින් දවස ලෙවල් අප් වෙනවා බලන්න තමයි මම කැමති. හැබැයි මේක ලේසියෙන් කරපු දෙයක් නෙවෙයි. මේ අචීව්මන්ට් එක ඇතුලේ හાર્ඩ් වර්ක්, ඩිසිප්ලින්, ඒ වගේම අසීමිත ඉවසීම, කැපවීම කියන මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් නම් ඔය වගේම තනියම ගේමක් ගහන්න try කරන ගෑල් ළමයි ගොඩක් ඉන්නවා ලංකාවේ. ඔයාට යාළුවා වෙනුවෙන් මොකද්ද කියන්න තියෙන්නේ? මම හරි දෙයක් සිලෙක්ට් කරගෙන හරි විදියට අවංකව වැටික් කරගෙන ගියා. ඒ පාත් එකේ සාර්ථක වුණා. ඔයා කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ඔයාටත් ඔයා හරි දෙයක් කරගෙන ඉස්සරහට යනවා නම් සාර්ථක වෙන්න පුළුවන්. ලෝකේ අලුත් දේවල් තියෙනවා. ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඉතින් ඔයා ඒ ගැන හොයලා බලන්න. ඉතින් චතුප්පා කිව්වාගේම බින්දුවේ ඉඳලා පටන් ගත්තත් තමන් කරන දේ අවංකව හරියට කරගෙන ගියොත් ඕනම කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන්. එහෙමනම් නංගි මම ඔයාලට හදවතින්ම සුබ පතනවා. වාහනයක් ගත්ත කියන්නේ ජීවිතේ සක්සස් වුණා කියන එක නෙවෙයි. මේක මේ ගමනදී කරපු එක අචීව්මන්ට් එකක් විතරයි. තව ගොඩක් ඉස්සරහට යන්න තියෙන. එහෙනම් ජයම වේවා.